හොඳයි ඔයා මේ දකින්නේ ටයිමර් යුනිට් එකක් දකින්නේ. එතකොට මේ ටයිමර් යුනිට් එක අපි කොටස් හඳුන ගන්න එක තමයි කරන්නේ ඉස්සෙල්ලාම. ඔයාලට මෙතන බැලු බැලමට පේනවා ලොකු සෙටින්ග්ස් තියෙන පුංචි වීල් එකක් තියෙනවා. මේක කරකෝල අපිට අවශ්‍ය විදිහට මේකේ සෙටින් තියාගන්න පුළුවන්. එතකොට මේකේ ගහලා තියෙන විදිහට ඔයාලට පේනවා බිඳුවේ සිට 6 දක්වා තමයි ගහලා තියෙන්නේ. 5.0 6.0 යන ආදී වශයෙන් තියෙන්නේ. එතකොට මේක ටයිම් එක තියන්න පුළුවන් මේකේ. මේක 6ට දාලා තිබ්බොත් 1 සිට 6 දක්වා ලෙස 0 සිට 6 දක්වා ලෙස තමයි මේක කියවෙන්නේ. මේක 60ට දාලා තිබ්බොත් 0 සිට 60 දක්වා 10 20 30 40 50 60 යන ආදී වශයෙන් තමයි මේ ඩයල් එක කියවා ගැනීම සිද්ධ කරන්නේ. දැන් මෙතන තියෙන විදිහට යට තියෙනවා ඒකකයේ සඳහන් කරන්න පුංචි ස්විච් එකකුත් ඔයාලට පේනවා. මේ පැත්තට දැම්මොත් මිනිත්තු, මේ පැත්තට දැම්මොත් තප්පර. දැන් මේකේ දාලා තියෙන තප්පර පැත්තට ඒ වගේම 66 කියන ස්කේල් එකේ දාලා තියෙන 6 කියන ස්කේල් එකට ඒ කියන්නේ තප්පර කියන එකකින් තමයි මේ ඩයල් එක කියවගන්නේ අපි ටයිමරේ ටයිම් තියන්නේ. ඒතකොට තප්පර වලින් 6ක් තමයි උඩරිම තියන්න පුළුවන් තප්පර 6ක්. මේක අපි මේ විදිහට 60 පැත්තට යමු කරොතින් මේ විදිහට මම මේක 60 පැත්තට යමු කරොතින් දකින්න දැන් 60 පැත්තට වටනවා මේක. එතකොට 60යි. මෙතන නම් බිඳුව තප්පර 10 20 30 40 50 60 යන ආදී වශයෙන් තමයි කියවෙන්නේ. එතකොට ඒකකයේ සෙට් කරගන්න සහ කාලපරාසය සෙට් කරගන්න තමයි මේ ස්විච් දෙක දීලා තියෙන්නේ. මේකට 230 වෝල්ට් දෙන්න පුළුවන් කියලා මෙතන සඳහන් කරලා තිනවා. ඔයාලට පේනවා. ඒ වගේම ටයිමර් එක ගැනලා ඉවරද නැද්ද කියලා දැනගන්න මේ විදිහට පුංචි ඉන්ඩිකේටර් එකක් දාලා තියෙනවා. එතකොට මේකේ තියෙනවා ගැන ටයිමර් එක අප් කරනවායි කියන්නේ ඒ කියන්නේ ගැනලා ඉවරයි කියන එක. හරි. ටයිමර් එක ඔන් වෙනවා කියන්නේ ඒ කියන්නේ මේකට පවර් දීලා ගැනීම ආරම්භ කරනවා කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ. එතකොට මේකේ තියෙන විදිහට ටයිමර් එක ගැනලා ඉවරනාට පස්සේ මෙන්න මේ අප කියන බල්බ් එක පත්තු වෙනවා. ඒ කියන්නේ මේක පත්තු වෙනවා. පත්තු වෙනවා කියන්නේ ටයිමර් එක ගැනලා අවසන් කියන එක. මම ටයිමර් එකේ මෝඩ් AB සිලෙක්ට් කරගන්න මෙතන දීලා තියෙනවා. ටයිමර් එකේ රිලේ ක්‍රියාකාරීත්වයක් ගන්න පුළුවන් කවනේ මෝඩ් B කියන අවස්ථාවට දැම්මහම ටයිමර් එක ඇතුළෙම මේ රිලේ ෆන්ක්ෂන් එකකුත් තියෙනවා. කියන්නේ කාලය ගැනලා ඔන් ඔෆ් ස්විච් ඔන් ඔෆ් කිරීමේ ක්‍රියාවට අමතරව පවර් දුන්න ගමන් ඔන් ඔෆ් වෙන රිලේ එකකුත් මේක ඇතුළේ තියෙනවා. ඉතින් රිලේ ෆන්ක්ෂන් එකත් මේක මෝඩ් B වලට දැම්මහම ටයිමර් ෆන්ක්ෂන් එක දන රිලේ ෆන්ක්ෂන් එක. කියන්නේ ක්‍රියාකාරීත්වයන් දෙකක් ලබා ගන්න පුළුවන්. මෝඩ් A වලට දැම්මහම ටයිමර් ෆන්ක්ෂන් එක විතරයි රිලේ ෆන්ක්ෂන් එක ලබා ගන්න බෑ. මම හිතන්නේ තියරි වලදී අපි මේක විස්තර කරා. ඔයා දන්නවා මම හිතන්නේ මේ ටික. ඉතින් ප්‍රැක්ටිකල් කරන්න අපිට මේ වගේ ටයිමර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේකේ පින් 8ක් තියෙනවා. ඒ වගේම 230 විදුලි සැපයීමෙන් තමයි මේක වැඩ කරන්නේ. ඒ වගේම මෙතන ටයිමර් එකේ ඩයග්‍රෑම් එක දීලා තියෙනවා. මම හිතන්නේ තියරි පන්තියේ මම මේක විස්තර කරා. මම නැවත විස්තර කරන්න අවශ්‍ය නැහැ. එතකොට ටයිමර් එකට අදාළ අංක ටික තියෙනවා. මේ පින් වලට අදාළ ඒ පින් වලට ස්විච් සම්බන්ධ වෙන්නේ කොහොමද? විදුලි සැපයීම අග්‍ර සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක තියෙනවා. එතකොට මේක ඉලෙක්ට්‍රිකල් ටයිමර් එකක් නෙමෙයි. මේක ඉලෙක්ට්‍රිකල් ශාස්ත්‍රයේ භාවිතා කරන ඉලෙක්ට්‍රොනික ටයිමර් එකක්. එතකොට මම දැන් ඔයාලට මේකේ ඇතුළ ගලවලා පෙන්නනවා. මේකේ ඉලෙක්ට්‍රොනික උපාංග තමයි ඔයාලට දැක ගන්න පුළුවන්. හොඳයි මේ තියෙන ටයිමරේ ගලවපු අවස්ථාවක්. මේක මම මේ විදිහට ගලවලා ගත්තා. ගලවලා ගත්තට පස්සේ ඔයාලට පේනවා මේක ඇතුළේ මේ අර ටයිමර් කොයිල් කියන සමහර කට්ටිය මේකට කියන්නේ මේ ටයිමර් කොයිල් එකක් නෑ මේක ඇතුළේ. මේක ඇතුළේ තියෙනවා මේ ඉලෙක්ට්‍රොනික උපාංග ටිකක් තියෙන ඩයෝඩ් තියෙනවා. මේ වගේ අපිට කැපැසිටර්ස් තියෙනවා. ඒ වගේ මේක ඇතුළේ පුංචි චිප් එකක් සම්බන්ධ කරලා තියෙනවා. ඒ වගේම රිලේ ක්‍රියාකාරීත්වය ගන්න එකක් තියෙනවා කියවනේ මේකේ මෝඩ් B වල ඒ රිලේ එකක් මේ තියෙනවා. ඒතර ඒ රිලේ එකේ පවර් දුන්න ගමන් ඔන් ඔෆ් වීම සිද්ධ වෙනවා ටයිමර් එකට. ඒ වගේම ගැනලි වලලා ඔන් ඔෆ් කරන ස්විච් එකකුත් තියෙනවා මෝඩ් B වල. ඒක තමයි මේ තියෙන්නේ. ඒකටත් රිලේ එකක් තමයි ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ. නමුත් මේ රිලේ එක ක්‍රියාත්මක වෙන්නේ ටයිමරේ ගැනීම තුල ක්‍රියාත්මක වෙන එකක්. මේක පවර් දුන්න ගමන් ක්‍රියාත්මක වෙන එකක් මෝඩ් B කියන අවස්ථාවේ. හැබැයි මෝඩ් A කියන අවස්ථාවට දැම්මහම මේ දෙකම වැඩ කරන්නේ ටයිමර් එකට අදාළව ක්‍රියාත්මක වෙන රිලේ දෙකක් විදිහට. ඒ කියන්නේ ගැනලි ඉවරලා ඔන් ඔෆ් කිරීම ස්විච් තියෙන්නේ මේක ඇතුළේ තමයි තියෙන්නේ. හරි. මෙයාට එතකොට solid type relays කියලා තියෙනවා. solid කියන්නේ මේක ඇතුළේ පේන්නේ අපිට කවර් කරලා තියෙන්නේ. හරි. ඒ වගේ පුංචි ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙනවා. මේකට 230 විදුලි සැපම දුන්නාම ඒක ස්ටෙප් ඩවුන් කරලා ඊට පස්සේ DC කරලා තමයි මේක වැඩ කරන්නේ. මොකද ටයිමර් එක ඇතුළේ ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් නෙමෙයි තියෙන්නේ. ඒතර මේකට DC විදුලිය නෙවනේ. අපි AC මේකට දුන්නට මෙතනින් AC දුන්නාම මේක ඩවුන් කරලා අඩු වෝල්ටේජතාවයකට පරිවර්තනය කරලා ඒක DC කරගන්න තමයි මේ උපාංග පාවිච්චි කරලා තියෙන්නේ සහ ටයිමර් එක සලබා ගන්න මෙතන ඇතුලේ
chip එකක් පාවිච්චි කරලා තියෙනවා. එතකොට ඔයාලට පේනවා මෙතන 12 volt DC relay තමයි පාවිච්චි කරලා තියෙන්නේ. හරි. DC කියලා මෙතනම ගහලා තියෙනවා. එතකොට මේ transforming කරන්නේ 230 12 volt වලට එහෙම නැත්නම් 12 volt විදුලියට අඩු කරනවා. අඩු කරලා හැබැයි DC කරන එක මෙන්න මේ විදිහට diode set එකක් පාවිච්චි කරලා තමයි අපි කරගන්නේ. ඉතින් ඉලෙක්ට්‍රොනික ටයිමර් එකක් මේක. මේක ඉලෙක්ට්‍රිකල් ශේෂ්ත්‍රයේ භාවිතා වුණාට ඉලෙක්ට්‍රොනික ටයිමර් එකක්. ගොඩක් අය මේකට ඉලෙක්ට්‍රිකල් ටයිමර් කොයිල් කියලා කියනවා. ඒක වැරදි. ඔයාලට පේනවා දැන් මේක ගැලවුවාම මේක ඇතුළේ තියෙන කොටස්. මේක ඉලෙක්ට්‍රොනික ටයිමර් එකක්. මම හිතන්නේ අයිඩියා එකක් ලැබෙන්න ඇති. මේ සම්බන්ධව ටයිමර් එක කියන්නේ මොකක්ද? මේකේ තියෙන කොටස් මොනවද කියන එක සම්බන්ධව. හරි.